ඉතින් කොහොමද යාළුවනේ අද මම අරන් ඉන්න බ්ලොග් එකෙන් අපේ මෙඩිකල් ෆැකල්ටි එකේ පළවෙනි දවසේ මොනවද උනේ කියන එක පෙන්වන්නයි යන්නේ. ඉතින් අපිට ඇවිල්ලා තිබුණා මෙන්න මේ වගේ ඊමේල් එකක් 21 වෙනිදාට ෆැකල්ටි එකට එන්න කියලා. ස්මාර්ට් කැෂුවල් වගේ තමයි ඉඳන් එන්නේ කියලා තිබ්බේ. ඉතින් ඔයාලා බලන්න ඇතිනේ මම යන කැම්පස් එක මොකද්ද කියලා. මම සිලෙක්ට් උනේ රුහුණ මෙඩිකල් ෆැකල්ටි එකට. ඉතින් අපේ මේන් යුනිවර්සිටි එක මාතර තිබුණාට මෙඩිකල් ෆැකල්ටි එක තියෙන්නේ ගාල් කරාපිටි. අද මම ෆැකල්ටි එකේ ඇතුළත් පෙන්නනවා. ඒක නිසා අන්තිම වෙනකල් බලන්න. එහෙනම් අපි යමු බ්ලොග් එක බලන්න. ඔන්න ඉතින් කිලෝමීටර් ගානක් යන්න තියෙන නිසා පාන්දරම පිටත් වුණා. ඉතින් මම ඉන්නේ යක්කල පාස් කරගෙන කොහේ හරි යන හැමෝම සාමාන්‍යයෙන් සතර දේවල් වල පඳුරක් දාගෙන යන්න අමතක කරනවා. මේක ඉස්සරහ අද පොඩි දන්ස. දැනගන්න කවුරුත් නැහැ හැබැයි මේ වෙලාවට. ඊළඟට අපි යන්න ඕනේ යක්කල ඉඳන් කඩවතට. මොකද කඩවත තමයි අපිට ළඟම හයිවේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපි ඉතින් කඩවතට යන්න පිටත් වුණා. ඔන්න දැන් මේ ඉන්නේ කඩවත හයිවේ එන්ට්‍රන්ස් එකේ. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඊළඟට හදන්න කඩවත ඉඳන් ගාල්ලට. මේ දවස්වල මොකක්ද හේතුව දන්නේ නැහැ මාරදිර වහින. තව ගොඩක් දුර යන්න තියෙනවා. උදේට කාලා වෙන්න නැති නිසා බිස්කට් එකක් කන්න ගත්තා. ඔන්න යාළුවනේ දැන් නම් එළිය වැටිගෙන ඉන්නේ. අපි නම් තාම යනවා. ගාඩ යන හයිවේ කොටස ටිකක් ලස්සනයි. මම එළියට නම් මේක පොඩ්ඩක් පෙන්නන්නම් ඔයාලට. ටිකක් නිින්ද ගියා. ඇහැ ලැබලද්දි හොඳටම වහිනවා. අනේ මන්ද යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මෙහෙම වෙයිද බූට් එකක් කාලද මන්ද. දැන් නම් වැස්ස පාය. ඔන්න බලන්න යාළුවනේ මේ පාරේ ලස්සන. වැස්ස නිසා වතුර පාරවල් පල්ලෙහාට යනවා හරියට පොන්චි දියැලි වගේ. මම ටිකක් කළා මේ පාරේ ලස්සන පෙන්නනවා. කැමති අය වීඩියෝ එක පොඩ්ඩක් ස්කිප් කරලා ඉස්සරහට යන්න. සෝරි කැමති අය නෙමෙයි අකමැති අය. ඒ වගේම තමයි තව යුනිවර්සිටි ලයිෆ් එක ගැන වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. දෙක දන්න අතර පාර. දෙපැත්ත බලන් යන්නකො තව යොහන් බි.
ඔන්න ඉතින් අපි ගාලට ඉහාර එන්න ඕනේ කරාබෙලිය. ඔන්න ඉතින් පැය 3ක විතර ගමනකට පස්සේ අපි ආව රුහුණ මෙඩිකල් ෆැකල්ටි එකට. මේ තියෙන්නේ අපේ සීනියර් අයියලා අක්කලා අපිව පිළිගන්න හදපු තොරණ. ඉතින් අපි මුලින්ම එක දෙමාපියෙක් එක්ක මෙඩිකල් ෆැකල්ටි ඔඩිටෝරියම් එකට යවුවා. මේක එකපාර 900කට විතර ඉන්න පුළුවන් ඔඩිටෝරියම් එකක්. අපි මේක ඇතුළට එද්දි මේ වගේ ලස්සන බුක්මාර්ක් එකකුයි පොඩි ටෝකන් එකකුයි හම්බුණා. ඉතින් කන්න බොන්න මොනවාරි ගන්න පුළුවන්. ඔයාලට පේනවද මෙතන ෆොරින් ස්ටුඩන්ට්ලා කට්ටියක් ඉන්නවා. මුලින්ම ඩීන්ස් එක කතා කළා. පස්සේ තව කීප දෙනෙක්ගේ කතා වලින් පස්සේ ෆැකල්ටි එක ලස්සන වීඩියෝ එකක් පෙන්නුවා. Academic staff, non-academic staff, and the parents of the dearest juniors and the juniors themselves who have gathered here today. It's both an honor and a privilege to welcome our beloved juniors to the Faculty of Medicine. On behalf of the Students' Union and all your seniors, I extend a warm and heartfelt welcome to each of you. එක කතා ගොඩකට පස්සේ අපිට ලස්සන නටුමුකුත් බලන්න හම්බුණා. මාර වැඩන්නේ අපිට වුණේ අපිට 22 වෙනිදාම පටන් ගන්න තිබිච්ච ඉංග්‍රීසි කෝස් එක අහිතකර කාලගුණ තත්ත්වයේ හින්දා 27 වෙනිදාට කල් දැම්මා කිව්වා. දැන් ඉතින් ඔක්කොම අකුලගෙන ගෙදර යන්න වෙනවා. ඉතින් අපි ඔඩිටෝරියම් එකෙන් එළියට ඇවිල්ලා රෙජිස්ට්‍රේෂන් ෆෝම් ටික ඔක්කොම එළිය තිබ්බ කවුන්ටර් වලට බාර දුන්නා. මෙතන මාර සෙනගක් හිටියේ හැරෙන්නවත් ඉඩමද. හැමෝම ළමයි පෝලිං ගිහලා රෙජිස්ට්‍රේෂන් ෆෝම්ස් දෙන්න. ටෝකන් එකෙන් කෑමත් අරගෙන අපි එන්න පිටත් වුණා. මම ටිකක් ළඟ තැන්වල වීඩියෝ ටිකක් ගත්තා. ගොඩක් ඇතුළට නම් ගියේ නේ.
දැන් ඉතින් ඔක්කොම අකුලන් ආයෙ ගෙදර යන්න හදන්නේ. යන්න කලින් බෝඩිමට ගිහින් බඩු ටික තියලා යන්න ඕන. මේ මාර දුන්න එක සාධාරණයි. මෙහෙට මාර වැස්සක් වැහලා තියෙන්නේ. බලන්නකො බිම තෙත. අපි එද්දිත් පාරවල් දෙක තුනක් යට වෙලා තිබ්බේ. ෆැකල්ටි එකේ හැපැත්තේ පන්සලකුත් තියෙනවා. මේක ඉස්සෙන් තමයි දැන් යන්නේ. ඔන්න ඉතින් අපි ආයේ කරාපිටියේ දැන් ගාල්ලට යන්න පිටත් වෙනවා. ගාල්ලට ඇවිල්ලා ගාල් කොටුන බලන්න යන්න පුළුවන්ද? වෙලාවක් තිබුණ නිසා අපි හිමම ගියා ගාල් කොටුව බලන්න. ඉතින් ගාල් කොටුවෙන් vlog එකක් ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. යුනිවර්සිටි එක ඇතුලේ තවත් වීඩියෝ බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න. මම අපේ මාතර තියෙන මේන් යුනිවර්සිටි එකේ vlog එකක් දාන්න ඉන්නේ. ඒක බලන්න ඕන නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ප්‍රශ්න හරි මොනවා හරි හැදෙන්න ඕන දේවල් හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යුනිවර්සිටි යන්න බලන් ඉන්න යාළුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් එයාටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න.